සමහර පොත් කියවද්දී අපිට පොඩි සමානකම් අතීත සිද්ධි දැනෙනවා. 1980 දශකයේ අගභාගයේ සිට 1990 දශකයේ මුල් භාගය මම රැකියාව හැටියට කරපු ස්ථානය උනේ බියගම නිදහස් වෙළඳ කලාපය. ඒ නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් අතර මගේ ජීවිතය ගලාගෙන යද්දී ගෙවිච්ච වකවානුව පිළිබඳව නැවත ආපසු හැරී බැලීමක් මට කරන්න පුළුවන් වෙච්ච පොතක් තමයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ. හැබැයි ඒකෙන් මේ පොත කියවපු කෙනෙක් හෝ කියවලා නැති කෙනෙක් කියවුවයින් පස්සේ හෝ වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. මොකද මේ පොතේ තියෙන්නේ බොහොමයක් ටිකක් වෙනස් විදිහේ චරිත නිසා. අපි අද ඉදිරිපත් කරන්නේ සිංහල ස්වතන්ත්‍ර නවකතාවක්. අපි බලලා ඉමු මොකද්ද පොත කියලා. පොතේ නම රතු වදමල්. පොත ලිව්වේ සම්මානනීය ලේඛිකා මනෝහරි ජයලත්. පොතේ ප්‍රකාශක බුක්රැක් ප්‍රකාශන සමාගම. පොතේ මිල රුපියල් 1380යි. පොතේ පිටු 336යි. මූලික වශයෙන් පොතේ කරුණු එච්චරයි. මේ පොත මොන වගේද? පොතේ කතා සාරාංශය මෙන්න මෙහෙමයි. පොතේදී අපිට හම්බ වෙනවා ආශාවරී කියලා ගැහැණු ළමයෙක්. ඒ ගැහැණු ළමයාගේ ජීවිතය තමයි මුළු පිටු 330 ගාන පුරාම කතා කරන්නේ. යම් වෙලාවක කියවීම අපහසු කරන පොතක්. ඒ කියන්නේ ලියලා තියෙන විදිය හෝ කතාවේ තියෙන නීරසකතියක් හින්දා නෙවෙයි. සමහර කාරණා කියවන්න බැරි තරම් සංවේදජනකයි. සමහර ඒවා කියවන්න බැරි තරම් ආවේගශීලී. මම මෑතකදී කියවපු පොත්වලින් රීඩබල්ම පොතක්. මේ පිටු 336 කියවන්න මට ගත වුණේ එක දවසක් විතරයි. ඒ තරම් රීඩබල්. මේ පොත ලියලා තියෙන ආකාරය හා ආකෘතිය ගත්තහම ඒ ආකෘතියේ තියෙන ආකාරයෙන් හින්දාද මන් දන්නේ කියවගෙන යනවා වේගෙන්. ඒ තරම් කියවන්න පුළුවන් විදියකට තමයි ඒක ලියලා තියෙන්නේ. ඊට අමතරව කතන භාෂාවෙන් තමයි පොත හුඟක් වෙලාවට ලියලා තියෙන්නේ ලිඛිත භාෂාවකට වැඩිය. ඒ හින්දා දෙබස් හරියට තියෙනවා. එහෙම දෙබස් තියෙන පොත් කියවන්න වඩා පහසු හින්දා මේක වේගෙන් කියවන්න පුළුවන් පොතක්. පොතේ ඉන්න ගෑනු ළමයා ආශාවරී 60න් පැත්තේ වතු යායක ජීවත් වෙන ගෑනු ළමයෙක්. මොන වගේ ජීවිතයක්ද ඇය ගත කරන්නේ? පර්චස් 6ක පුංචි නිවසක සහෝදර සහෝදරියෝ කීප දෙනෙක් එක්ක ඊටමත් දිලිඳු පවුලක ඉපදෙන දරුවෙක් තමයි ආශාවරී කියන්නේ. ඇයගේ ජීවිතේ මුහුණ දෙන සමහර හැලහැප්පීම් මේ පොතේ ඉදිරිපත් කරනවා. ඒවා සුළුපටු ඒවා නෙවෙයි. ඒවා ටිකක් ඛේදජනක දේවල්. විශේෂම කාරණේ තමයි මේ පොතේ ඇය විඳින දුක විශේෂයෙන්ම ඉදිරිපත් කරලා තියෙන එක. මම ඒකයි ඔබට thumbnail එකේ දැක්වේ මේක දුක්ඛ සත්‍ය පසක් කරන පොතක් කියලා. ඇත්තෙන්ම සමහර වෙලාවට මට හිතෙනවා මේ චරිතය ටිකක් එක්ස්ට්‍රෝඩිනරි විදියට, ඒ කියන්නේ ඕනවට වඩා දුක් විඳින චරිතයක් හැටියට කතුවරිය උලුප්පා දක්වලා තියනවාද කියලාත්. මොකද හේතුව ඇය හැම තිස්සෙම මුහුණ දෙන්නේ බරපතල අභියෝග වලට. ඒ හැම තිස්සෙම අපි සෑහෙන හිතෙන් දුක් වෙනවා. ඇයි මේ ළමයාට මේ විදියට මෙහෙම වෙන්නේ කියලා. ඇයව පවුලෙන් කොන් වෙනවා. ඇය විභාග ෆේල් වෙනවා. ඇයට පෙම්වතෙක් හම්බ වෙනවා. මුළු ජීවිතේම ඇය පෙම්වතා වෙනුවෙන් පුද කරනවා. මෙන්න මේ වගේ කාරණා එක්ක තමයි මේ පොත ගලාගෙන යන්නේ. හැබැයි අවසානයේ අපි කතා කරනවා මේ පොතේ නම ගැන. ඒ කියන්නේ වදමල් ගැන. මේ පොතේ වදමල් විස්තර කරන්නේ කොහොමද? මේ පොතේ වදමල් ගැන විස්තර කරන්නේ පූජ කරන්න ගන්නේ නැති මලක් හැටියට. ඒක විස්තර කරන්නේ සපත්තු මල් හැටියට. පෑගෙන හින්දා දැන් මේ මලේ සපත්තුවක හැඩයක් නැහැනේ. මේක සපත්තු වලට පෑගෙන හින්දා සපත්තු මල වුණාද කියලත් මේ පොතේ කතා කරනවා. හැබැයි සපත්තු මල සමහර ප්‍රදේශවල හඳුන්වන්නේ වදමල් කියලා. මේ වදමල් පාවිච්චි කළේ চিරාත් කාලයකට ඉස්සෙල්ලා ගිලටීනියට ගෙනියන වරදකරුවන්ගේ හිස ගසා දාන්න යද්දී ඔවුන්ගේ බෙල්ල එල්ලන්න.
ඒ කාරණාව හින්දාද කොහෙද මේ මල් තවමත් බුදු පුදට ගන්නේ නැහැ. අන්න ඒ තේරුම තමයි මේ පොතෙන් ඉදිරිපත් කරන්න හදන්නේ. මේ දුක් විඳින කාන්තාව පිළිබඳව බරපතල ඛේදවාචකයක් අපිට මනෝහරි ජයලත් ඉදිරිපත් කරනවා. පළවෙනිම කාරණේ තමයි ඉතාමත්ම රීඩබල් පොතක්. දෙවෙනි එක තමයි සංවේදජනක ඛේදජනක පුවත් වලින් පිරිච්ච පොතක්. කියවන්න පහසු වුණත් කියවන්න එක පැත්තකින් අමාරු පොතක්. ඒ නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා බුක්රැක් ප්‍රකාශන ආයතනය විසින් නිකුත් කරපු රතු අදමල් මනෝහරි ජයලත්ගේ අලුත්ම නවකතාව හොයාගෙන කියවන්න කියලා. ඒ වගේම අමතක නොකර විත්රුක්මල්ගමගේ YouTube නාලිකාවත් සබස්ක්‍රයිබ් කරගෙනම යන්න. නැවත අපිට ඔබව දකින්න පුළුවන්. එතකොට නැවත දවසක මුණ ගැහෙනකම් අපි ඔබට පතනවා ජය.